මේ වීඩියෝ එක පොඩ්ඩකට නතර කරලා වතුර උගුරක් බීලා එන්න. ඇත්තටම බීලා එන්නකෝ. ඔයා දැන් බීපු මේ වතුර උගුර අලුත් දෙයක් නෙමෙයි. ඒක ඔයා වෙනුවෙන් විශේෂයෙන්ම නිෂ්පාදනය කරපු හෝ අලුතෙන් මවපු දෙයක්ුත් නෙමෙයි. ඔය වතුර, ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු දෙකක් ඔක්සිජන් පරමාණු එකක් එක්ක බැඳිලා මේ හැදිච්ච නිශ්චිත අණු මේ ලෝකේ පවතින්නේ අවුරුදු බිලියන 4කටත් වඩා වැඩි කාලයක ඉඳලා. ඩයිනෝසරයන්ටත් කලින්, පළමු මාළුවටත් කලින්, පෘථිවි වායුගෝලයට පළවෙනි ඔක්සිජන් හුස්ම එකතු වෙන්නත් කලින් ඉඳන් මේ වතුර මේ පෘථිවියේ තිබ්බා. අපි ජීවය කියලා හඳුන්වන හැම දෙයකටම වඩා ඔයා දැන් බීලා ආපු වතුර ටික පරණයි. විශ්වාස කරනවද? ඔයා දැන් බීපු ඔය වතුර ටික දවසක් ටිරානොසෝරස් රෙක්ස් කෙනෙක්ගේ පිපාසය සංසිඳෙව්වා කියලා. ඒ වගේම අනාගතයේ ගල් අඟුරු බවට පත් වෙන નિયમિતව තිබුණු පැරණි වනාන්තරවලටත් ඔය වතුර වැස්සක් විදිහට වැටෙන්නේ නැති. මීට අවුරුදු 10 ගානකට කලින් සයිබීරියාවේ වූලි මැමත් කෙනෙක්ගේ පිපාසය නිවා ගන්නත් ඔයා දැන් බීපු වතුර ටිකෙන් පොඩ්ඩක් හරි දායක වෙන්න ඇති. පුරාණ රෝම සෙනෙට් මන්ත්‍රීවරයෙක් මැටි කෝප්පයකින් වතුර බොද්දි ඔයා දැන් බීපු වතුර රෝමේ මහා ජලනල පද්ධතිය හරහා ගලාගෙන ගියා වෙන්නත් පුළුවන්. මම දැන් ඔයාට කිව්වේ සාහිත්‍යමය බොරු නෙමෙයි. මේක සරලම රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව. විද්‍යාව ඇතුලේ තියෙන ගොඩක් ගැඹුරු, හැබැයි හුඟ දෙනෙක්ට අමතක වෙච්ච සත්‍යයක් තමයි මේ පෘථුවිය කියන්නේ වසා දැමූ පද්ධතියක්. ඒ වගේම මෙතන තියෙන ජලය අපේ පරිකල්පනයටත් වඩා ගොඩාක් පරණයි. අද කතා කරමු ලස්සන මාතෘකාවක් මෙන්න මේ වීඩියෝ තුලින්. විවෘත විශ්වයක වසා දැමූ පද්ධතිය. පෘථුවියේ විද්‍යාව. ඔයාගේ වතුර වීදුරුව අවුරුදු බිලියන ගාණක් පරණයි කියන එක තේරුම් ගන්න නම් ඉස්සෙල්ලාම විද්‍යාඥයෝ පෘථුවිය වසා දැමූ පද්ධතියක්, එහෙමත් නැත්නම් ක්ලෝස් සිස්ටම් එකක් කියලා හඳුන්වන්නේ ඇයි කියලා අපි දැනගන්න ඕනේ. තාපගති විද්‍යාවට අනුව වසා දැමූ පද්ධතියක් කියලා කියන්නේ තමන්ගේ අවට පරිසරයත් එක්ක ශක්තිය හුවමාරු කරගන්න, හැබැයි පදාර්ථය හුවමාරු කරගන්නේ නැති පද්ධතියකට. පෘථිවියට සූර්යයාගෙන් අති විශාල ශක්තියක් ලැබෙනවා. ඒ ශක්තිය තමයි හුළඟ හදන්නේ, වතුර වාෂ්ප කරන්නේ, සාගරයේ රළ හසුරුවන්නේ, ඒ වගේම මුළු ජල චක්‍රයම දුවවන්නේ. හැබැයි පදාර්ථය, ඒ කියන්නේ අපේ පෘථිවියේ තියෙන භෞතික දේවල් ටික තියෙන්නේ පෘථිවිය ඇතුළෙම. වතුර අණු සැලකිය යුතු ප්‍රමාණයකින් අභ්‍යවකාශයට පැනලා යන්නේ නැහැ. ඒ වගේම අලුතෙන් වතුර ලෝකෙට එකතු වෙන්නෙත් නැහැ. පෘථිවියට වතුර ආපු විදිය අදටත් අභිරහසක්. නමුත් අපි ඒකට එක එක දේවල් හිතන් ඉන්නවා. වඩාත්ම ප්‍රසිද්ධ කතාව තමයි වසර බිලියන 4කට විතර කලින් සිද්ධ වෙච්ච ලේට් හෙවි බොම්බාර්ඩ්මන්ට් කියන කාල සීමාවේදී පෘථිවියට කඩාගෙන වැටිච්ච වල්ගතරු සහ උල්කාපාත හරහා අයිස් විදිහට අපේ පෘථිවියට ජලය ආවා කියන කතාව. 2019 අවුරුද්දේ සයන්ස් සංග්‍රහයේ පළවෙච්ච පරීක්ෂණයකින් තහවුරු වුණා CI කොන්ඩ්‍රයිට්ස් කියන උල්කාපාතවල තියෙන ජලය අපේ සාගරවල තියෙන ජලයට රසායනිකව ගොඩක් සමානයි කියලා. ඒ කියන්නේ අපේ වතුර ඇත්තටම අභ්‍යවකාශයෙන් ආපු ඒවා වෙන්න පුළුවන්. හැබැයි ඒක සිද්ධ වුණේ මීට අවුරුදු බිලියන ගානකට කලින්. හැබැයි මතක තියාගන්න මේ වතුර බෙදා හැරීමේ ක්‍රියාවලිය දැන් සම්පූර්ණයෙන්ම ඉවරයි. අද පෘථිවියේ තියෙන වතුර ප්‍රමාණය කියන්නේ දල වශයෙන් ඝන කිලෝමීටර් බිලියන 1.386ක් පසුගිය වසර බිලියන 3ක කාලය පුරාම වෙනස් නොවි එහෙම්මම තියෙනවා. හැම වතුර බිඳුවක්ම තියෙන්නේ එකම චක්‍රයක. ඒක මාර දිග, නමුත් කවදාවත් ඉවර වෙන්නේ නැති චක්‍රයක්. අපි මේකට කියනවා ජල චක්‍රය කියලා. ජල චක්‍රය පෞරාණික නොනවතින රිද්මය. අපි හැමෝම ඉස්කෝලේදී ජල චක්‍රය ගැන ඉගෙන ගත්තේ හරිම ලස්සන සරල රූප සටහනකින්. ඉර රස්නේට සාගරේ, ඒ වගේම ගංගාවල තියෙන රෙදිවල තියෙන වතුර වාෂ්ප වෙනවා. වලාකුළු හැදෙනවා. වැස්ස වහිනවා. ගංගා හරහා ආයෙමත් ඒක මුහුදටම යනවා. හරිම සරලයි, පිරිසිදුයි, රවුමක් වගේ. හැබැයි අර ඉස්කෝලේ රූප සටහනේ කවදාවත් අපිට පෙන්නපු නැති දෙයක් තියෙනවා. ඒ තමයි මේ දේ ගත වෙන්න යන කාලේ. අපි සාමාන්‍යයෙන් හිතන්නේ ජල චක්‍රයේ තියෙන මේ වේගවත් පැත්ත ගැන විතරයි. උදාහරණයකට ගත්තොත් සාගරයෙන් වාෂ්ප වෙන වතුර බිඳුවක් වායුගෝලයේ වලාකුළක් විදිහට ගත කරන්නේ සාමාන්‍යයෙන් දවස් 9ක් වගේ පුංචි කාලයක්. ඊට පස්සේ ඒක වැස්සක් හෝ හිම විදිහට අපේ පොළවට එනවා. ගංගා හරහා සති කිහිපයකින් හෝ මාස කිහිපයකින් ආයෙමත් මුහුදටම යනවා. හැබැයි මේකේ තියෙන මන්දගාමී පැත්ත ටිකක් සංකීර්ණයි. අයිස් කඳු සහ ග්ලැසියර් ඇතුලේ හිර වෙච්ච වතුර බිඳුවක් ආයෙත් දිය වෙලා මේ චක්‍රයට එකතු වෙන්න
අවුරුදු මිලියනයක් විතර ගත වෙන්න පුළුවන්. භූගත ජලයේ විදිහට පොළොව යටට උරා ගන්න වතුර අවුරුදු දහස් ගාණක් තිස්සේ යෝධ පාෂාණ තට්ටු අතර හිර වෙලා තියෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට ඕස්ට්‍රේලියාවේ ග්‍රේට් ආඩිසන් බේසින් එකේ තියෙන වතුර අවුරුදු මිලියන 2ක් විතර පරණයි කියලා ගණන් බලලා තියෙනවා. ඒ කියන්නේ වසර බිලියන 2ක් විතර ඒ වතුර ටික ජල චක්‍රයට ගිහිල්ලා නැහැ. ගැඹුරු සාගර පතුලේ තියෙන රොම්මඩ තත්ත්ව අතරට යන ජලය අවුරුදු මිලියන ගාණක් තිස්සේ මේ ලෝකෙන් වෙන් වෙලා පවතිනව වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ජල අණු භූවිද්‍යාත්මක ක්‍රියාවලින් නිසා ගල් සහ ඛනිජ වර්ග ඇතුලේ රසායනිකව බැඳිලා පවතිනවා. මේවා ආයෙත් එළියට එන්නේ අවුරුදු මිලියන ගාණකට පස්සේ සිද්ධ වෙන ගිනි කඳු පිපිරීම් වලින්. ඒ කියන්නේ ගිනි කන්දක් පුපුරද්දී ඒකෙන් පිටවන වාෂ්ප කියන්නේ මිනිස් වර්ගයා බිහි වෙන්නත් කලින් ඉඳන් අපේ පොළොව යට හැංගිලා තිබ්බ පෞරාණික වතුර. ඉතින් මේ හැම දෙයකින්ම අදහස් වෙන්නේ මේ සතියේ ඇමසන් නදියේ වේගෙන් ගලාගෙන යන වතුර බිඳුවක් මීට අවුරුදු 10000කට කලින් සහරා කාන්තාරයේ ශාස්ත්‍රීය වනාන්තරයක්ව තිබ්බ කාලේ පොළොව යටට උරාගත්ත වතුර බිඳුවක් වෙන්න පුළුවන් කියන එක. මේ දේවල් දෙකම එකම වෙලාවේ එකම ජල පද්ධතිය ඇතුලේ සිද්ධ වෙනවා. ජල පද්ධතිය අපි හිතුවට වඩා සංකීර්ණයි. නමුත් ඒක හිතාගන්න බැරි තරම් වෙනස් කාලවලින් ජල චක්‍රයට සම්බන්ධයි. මේක අපි ඉස්කෝලේ ඉගෙන ගත්තා වගේ උණුවේ වෙන දෙයක් නෙමෙයි. යෝධයන්ගේ සිරුරු හරහා ආපු ගමන. අපි දැන් මේක තව ටිකක් පුද්ගලික මට්ටමින් කතා කරමුකෝ. ඒ කියන්නේ ජීව විද්‍යාත්මකව. පෘථිවියේ ඉන්න හැම ජීවියෙක්ම හැදිලා තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම වතුරෙන්. මිනිස් සිරුරෙත් 60%ක් 70%ක්ම තියෙන වතුර. ඩයිනෝසරයොත් ඒ වගේම තමයි. ගස්වැල්, ඇල්ගි, බැක්ටීරියා, නිල් තල් මස්සු මේ හැමෝම ඇත්තටම කරන්නේ අර පෞරාණික වතුර අණු වලට తాවකාලික වෙසල් එකක්, වාජනයක් වෙන එක විතරයි. මීට අවුරුදු මිලියන 66කට කලින් ක්‍රටේසියස් යුගයේ හිටපු ටිරැනොසෝරස් රෙක්ස් කෙනෙක් ගඟකින් වතුර බීපු වෙලාවක ඒ වතුර අණු එයාගේ ලේවලට, සෛලවලට සහ මාංශ පේශි වලට උරාගත්තා. එයා මිය ගිය දවසට ඒ වතුර ආයෙත් පසට, ගංගාවලට, ඒ වගේම වායු ගෝලයට නිදහස් වුණා. ඒක ආයෙත් චක්‍රයටම ආවා. ආයෙත්. භෞතික විද්‍යාඥ රොබර්ට් අර්ලිච් කරපු ගණනය කිරීමකට අනුව ඔයා බොන සාමාන්‍ය වතුර වීදුරුවක වතුර අණු මෙච්චරක් තියෙනවා. ඒක අපිට හිතා ගන්නවත් බැරි තරම් අති විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ මුළු විශ්වයේම අපිට පේන තරු ප්‍රමාණයට වඩා වැඩි අණු ප්‍රමාණයක් ඔයාගේ වතුර වීදුරුවේ දැන් තියෙනවා. ඉතින් පෘථිවියේ තියෙන මුළු වතුර ප්‍රමාණයත් භූවිද්‍යාත්මක කාලයත් එක්ක මේ වතුර චක්‍රයේ සිද්ධ වෙච්ච වාර ගානක් සලකලා බැලුවොත් ඔයාගේ වතුර වීදුරුවේ ඩයිනෝසරයෙක්ගේ ඇඟ ඇතුලේ තිබ්බ එක වතුර අණුවක් හරි තියෙන්න පුළුවන් සම්භාවිතාවය 100%යි. මේක නිකම් උපමාවක් නෙමෙයි. මේක පිරිසිදු ගණිතය. මේ ලොජික් එක තවත් ඈතට යනවා. මිලියන 500කට විතර කලින් කෙම්බ්‍රියන් යුගයේ සාගරයේ පිරෙන්න හිටපු ට්‍රයිලොබයිට්ස්ලා, ඒ වගේම පුරාණ ජෙලිෆිෂ්ලා සහ මුල්ම පෘෂ්ඨවංශීන් පීනපු වතුර තාමත් මේ පොළවේ තියෙනවා. ඒගොල්ලන්ගේ කරමල් හරහා පෙරිලා ගියපු, ඒගොල්ලන්ගේ සිරුරු වල කොටසක් වෙලා තිබ්බ මේ වතුර අදටත් අපේ පෘථිවිය ඇතුලේ තියෙනවා. මිලියන වාරයක් ඒවා ප්‍රතිසංවිධානය වෙලා වැස්ස විදිහට වැටලා තිබ්බත් ඒ දේවල් තාමත් පෘථිවියේ තියෙනවා. මිනිස් ඉතිහාසය සහ ජලය. මිනිස් ශිෂ්ටාචාරයේ ඉතිහාසය කියන්නේ ඇත්තටම ජල කළමනාකරණයේ ඉතිහාසය කිව්වොත් හරි. ඉතිහාසයේ සිද්ධ වෙච්ච සෑම සුවිශේෂී මොහොතකම දායක වුණේ අද මේ ලෝකෙ වටේ කැරගෙන එකම එක වතුර අණු ටිකම තමයි. ලෝකෙ පුදුම හතෙන් එකක් වෙච්ච බැබිලෝනියාවේ එල්ලන උයන පෝෂණය කරන්න ක්‍රිස්තු පූර්ව 600 විතර යුප්‍රටිස් නදියෙන් වතුර අරන් තියෙනවා. අදටත් යුප්‍රටිස් නදිය ඉරාකය සහ සිරියාව හරහා ගලාගෙන යනවා. ගණිතමය වශයෙන් බැලුවොත් එදා ඒ පුරාණ උයන්වල මල් පුප්පුවපු වතුර අදත් ඒ ගඟේ අද වහින වැස්සේ සහ අද ඔයාගේ වතුර කරාමේ තියෙන්න ලොකු ඉඩක් තියෙනවා. රෝම අධිරාජ්‍යයේ උච්චතම අවධියේ දවසකට වතුර ලීටර් බිලියනයක් විතර නගරයට ගේන්න දැවැන්ත ජලනල පද්ධතියක් හදලා තියෙනවා. අපි මේවට කියන්නේ ඇක්වෙඩක්ට්ස් කියලා. සීසර්, සෙනෙකා වගේ මහා පාලකයෝ එදා බිව්වේ අද මධ්‍යධරණී කලාපය පෝෂණය කරන ඒ ජල පද්ධතියම කොටසක්. අවුරුදු 300ක් තිස්සේ ඊජිප්තු ශිෂ්ටාචාරය පෝෂණය කළේ නයිල් ගංගාව. පිරමීඩ හදපු කම්කරුවන්ට කණ්ඩ දීපු තිරිඟු වගාවට වතුර දුන්නේ එදා නයිල් නදියට වැටුණු වැස්ස. අණුක මට්ටමින් බැලුවොත් ඒ වතුර අදටත් නයිල් ද්‍රෝණිය ඇතුලේ කැරකෙමින් පවතිනවා. ඉතිහාසයේ මහා වසංගත පවා ලියවුණේ මේ වතුර මතින්. 14 වන සියවසේ යුරෝපයේ හොල්ලපු කළු මරණය වගේම 19 වන සියවසේ කොලරා වසංගතයේ පැතිරුණෙත් මේ වතුර හරහාම තමයි. එදා ලන්ඩනයේ මිනිස්සු දහස් ගාණක් මරණයට පත් කරපු මේ අපිරිසිදු වතුර අද ජල චක්‍රය හරහා
පිරිසිදු වෙලා කොහේ හරි තැනක වැස්සක් විදිහට වැටෙනවා ඇති. අයිස් පෘථුවියේ අනුක කාල කැප්සියුලය. පෘථුවියේ පෞරාණික ජලය ගැන හිතන පුදුම සහගත සාක්ෂිය තමයි ග්ලැසියර් විද්‍යාඥයෝ එමත් නැත්නම් ග්ලැසියොලොජිස්ට්ලා ඇන්ටාර්ක්ටිකාව සහ ග්‍රීන්ලන්තේ වගේ ප්‍රදේශවල කිලෝමීටර් ගණන් යටට විදලා අයිස් සාම්පල එළියට අරගෙන තියෙනවා. මෙව නිකම් අයිස් නෙමෙයි. වසර ලක්ෂ ගාණක් තිස්සේ එක මත එක වැටුණු හිම තට්ටු. ඇන්ටාර්ක්ටිකාවේ ඩෝම් සී වගේ තැන්වලින් ගත්ත අයිස් අවුරුදු 8 ලක්ෂයකටත් වඩා පරණයි. මේ අයිස් කුට්ටිය ඇතුලේ ඒ කාලේ වායුගෝලයේ තිබුණු පුංචි වායු බුබුලු පවා හිර වෙලා තියෙනවා. ඒ කියන්නේ කාර්මික විප්ලවයේ මිනි ශිෂ්ටාචාරය ඒ වගේම අවසාන අයිස් යුගයන් වලටත් කලින් තිබ්බ මේ පිරිසිදු වාතයේ තාමත් අයිස් ඇතුලේ තියෙනවා. නමුත් අපි දැන් ගිහිල්ලා ඒක උඩින් බැලුවොත් ඔය හිම විදියට වැටලා තියෙන්නේ වූලි මැමැත්ලා, ගුහාවලසුන්, ඒ වගේම නියන්ඩර්තාල ජීවත් වෙච්ච කාලේ තිබ්බ වතුර. නමුත් දැන් මේ ග්ලැසියර් ඉතිහාසයේ කවදාවත් නැති වේගකින් දිය වෙනවා. ඒ වතුර අණු අවුරුදු මිලියනයකට විතර පස්සේ ආයෙත් සාගරයට එකතු වෙනවා. ඊට පස්සේ ඒවා වාෂ්ප වෙලා කොහේ හරි වැස්සක් විදියට වැටෙනවා. මේ වැටෙන වැස්ස දවසක කවුරු හරි බොනවා. තවත් අමුතු කතාවක් තියෙනවා. අහලා තියෙනවද වොස්ටොක් විල ගැන? මේක ඇන්ටාර්ක්ටික් අයිස් තට්ටුවට කිලෝමීටර් 4ක් විතර යටින් හැංගිලා තියෙන යෝධම මිරිදිය විලක්. මේ විල මතු පිට ලෝකෙන් වෙන් වෙලා දැන් අවුරුදු මිලියන 15ත් 25ත් අතර කාලයක් වෙනවා. අපේ මුතුන් මිත්තෝ අප්‍රිකානු තනබිම් වල ඇවිදින්නත් කලින් ඉඳන් මේ වතුර බාහිර ලෝකයක් එක්ක ගෑවිලවත් නැහැ. 2012 දී විද්‍යාඥයෝ මේකට විදලා බැලුවම දැකපු පුදුම හිතන දේ තමයි මේ වතුර ඇතුලේ අමුතුම ශුද්‍ර ජීවීන් ඉන්නවා කියන එක. එයාලා අවුරුදු මිලියන ගාණක් තිස්සේ එකම වතුර බොමින් සහ පිට කරමින් ඒක ඇතුලේ ජීවත් වෙනවා. මේක හරියට වසා දැමූ පද්ධතියක් ඇතුලේ තියෙන තවත් වසා දැමූ පද්ධතියක් වගේ. මතකයේ රසායන විද්‍යාව. වතුර කියන්නේ නිකම්ම ඉතිහාසයේ මැදින් ගලාගෙන යන දෙයක් නෙමෙයි. ඇත්තටම වතුර කරන්නේ ඒ ඉතිහාසයේ තමන්ගේ ඇඟ ඇතුලේ දරාගෙන යන එක. විද්‍යාවේදී වතුරට විශ්ව ද්‍රාවක එහෙමත් නැත්නම් යුනිවර්සල් සොල්වන්ට් එක කියලා කියනවා. ඒකට හේතුව තමයි ලෝකේ තියෙන ඕනම දියරකට වඩා වැඩි දේවල් ප්‍රමාණයක් තමන්ගේ ඇතුලේ දිය කරගන්න වතුරට පුදුමාකාර හැකියාවක් තියෙනවා. මේකට හේතුව වතුර අණුවේ තියෙන ද්‍රවීයතාවය. වතුර අණුවක ඔක්සිජන් පරමාණුව ළඟ තියෙන ඍණාරෝපණයත් හයිඩ්‍රජන් පරමාණුව ළඟ තියෙන ධනාරෝපණයත් නිසා වෙනත් අණු තමන් දෙසට ඇදලා අරගෙන ඒවා කඩලා දිය කරගන්න වතුරට බලයක් තියෙනවා. මේක තේරුම මොකද්ද? වතුර බිඳුවක් පස, පාෂාණ, කාබනික ද්‍රව්‍ය හෝ ජීවියෙක්ගේ සිරුරක් කරහා ගලාගෙන යද්දි ඒ වතුර බිඳුව ඒ හැම තැනකින්ම පොඩි රසායනික සලකුණක් එහෙමත් නැත්නම් කෙමිකල් සිග්නේචර් එකක් තමන්ට එකතු කරගන්නවා. භූජල විද්‍යාඥයන්ට අනුව මේ වතුරේ තියෙන අයිසොටොප්ස් එහෙමත් නැත්නම් සමස්ථානික විශ්ලේෂණය කරලා වතුර ඉතිහාසය වුණත් අපිට කියවන්න පුළුවන්. හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වල තියෙන විවිධ අයිසොටොප්ස් උදාහරණයක් විදිහට ඩියුටීරියම් සහ ඔක්සිජන් 19 එකිනෙකට වෙනස් අනුපාත වලින් වතුරේ අඩංගු වෙනවා. ඒක තීරණය වෙන්නේ ඒ වතුර බිඳුව හැදුණු තැන, ඒ වෙලාවේ වායුගෝලයේ තිබුණු උෂ්ණත්වය සහ ඒක පස සහ පාෂාණ හරහා ආපු විදිහ. අයිසොටොප් හයිඩ්‍රොලොජි කියලා හඳුන්වන මේ විද්‍යාව හරහා විද්‍යාඥයන්ට පුළුවන් වෙලා තියෙනවා වතුර බිඳුවක් ආවේ කොහෙන්ද, ඒක කොච්චර පරණද සහ ඒක ගමන් කළේ මොනවා මැදින්ද කියලා හරියටම කියන්න. මේක හරියට රසායන විද්‍යාව පාවිච්චි කරලා වතුරේ මතකය කියනවා වගේ වැඩක්. ගැඹුරු භූගත ජලයේ තියෙන රසායනික සලකුණ අද වහින වැස්සට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ග්ලැසියර් දිය වෙලා එන වතුර කියන්නේ තවත් වෙනස්ම කතාවක්. ඒ කියන්නේ හැම වතුර අණුවක්ම තමන්ගේ ඇඟ ඇතුලේ ලොකු වාර්තාවක් තියාගෙන ඉන්නවා. කාලය හරහා වතුර උගුරක්. ඔයා දැන් ටිකකට කලින් බීලාපු වතුරේ H2O අණු සෙක්ටිලියන 10ක් විතර තියෙනවා. ඒ කියන්නේ එකේ ඉලක්කමට පිටිපස්සෙන් 0.23ක්. මේ හැම එකක්ම අවුරුදු බිලියන ගාණක් තිස්සේ මේ පෘථුවියේ තියෙන ඒවා. මේ කාලය ඇතුළත මේ වතුර අණු චක්‍රයකට අහුවලා කැරකුණු වාර ගාන බැලුවොත් ඔයාගේ වීදුරුවේ තියෙන වතුර අණු අනිවාර්යයෙන්ම මම මේ කියපු සිදුවීම් වලට අහුවෙලා තියෙන මාරම chance එකක් තියෙනවා. ඔය වතුර ඩයිනෝසරෙක්ගේ ඇඟ ඇතුලේ එයාගේ රුධිර සංසරණ පද්ධතිය හරහා ක්‍රටේසිස් යුගයේ ගලාගෙන යන්න ඇති. ඒ වගේම අවුරුදු ලක්ෂ ගාණක් තිස්සේ ග්ලැසියරයක් ඇතුලේ හිර වෙලා තමන්ගේ බරට තෙරපිලා තිබ්බ අයිස් කැටයක් වෙන්නත් පුළුවන්. සමහර විට අද ලෝකෙ සිටියේමේවත් නැති පුරාණ වැසි වනාන්තරයකින් වාෂ්ප විදියට පිටවෙච්ච හුස්මක් වෙන්නත් පුළුවන්. නියන්ඩර්තාල් කෙනෙක්, වූලි මෙමත් සතෙක්, ඒ වගේම සේබර් ටූත් කොටියෙක් බීපු වතුර උගුරක් වෙන්නත් පුළුවන්. අද ඉතිහාසයට අමතක වෙලා ගියපු පැරණි යුද පිටියකට වැටුණු වැහි බිඳුවක් ඔයාගේ වතුරේ තියෙනව වෙන්න පුළුවන්.
ඒවගේම අද නමවත් මතක නැති දෙවියෙක් වෙනුවෙන් දේවස්ථානයක පූජා කරපු පැන් පූජාවක තිබ්බ වතුර ටිකක් වෙන්නත් පුළුවන්. භූතටි චලනය නිසා අද සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙන පෞරාණික මුහුදු වෙරළකට ගොඩ ගහපු රළ පහරක්. ඒ වගේම මිලියන ගාණක් තිස්සේ ගිනිකඳු පාෂාණයක් ඇතුලේ හිර වෙලා තිබිලා ගිනිකඳු පිපිරීමකින් එළියට ආපු ජල වාෂ්පයක් ඔයා දැන් බිව්ව වෙන්න පුළුවන්. ඔක තවත් අන්තයකට අරන් ගියොත් බුදුහාමුදුරුවෝ ඒ වගේම ජේසුතුමා පවා බීපු වතුර ඔයා ජීවිතේ කොහේ හරි පානය කරලා තියෙන chance එක 100%ක් තියෙනවා. පේනව නේද? ඔයා බොන හැම වතුර වීදුරුවක්ම ඇත්තරම භූවිද්‍යාත්මක කාල යන්ත්‍රයක්. ඔයා ගන්න හැම වතුර උගුරක්ම මේ පෘථිවියේ මෙච්චර කාලයක් ජීවත් වෙච්ච හැම ජීවියෙක් එක්කම ඔයාව සම්බන්ධ කරනවා. ඔයා මේ බොන්නේ නිකම්ම වතුර නෙමෙයි. පෘථිවියේම මතකය. ඉතින් මේත් එක්කම අපි අපේ වීඩියෝ එකේ අවසානයට එනවා. වීඩියෝ එක ගැන කියන්නවට අනිවාර්යෙන්ම අදහසක් ඇති. ඒ හැමදේම පහලින් කමෙන්ට් එකක් දාලා කියන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් වීඩියෝ එක ලයික් කරන්න. ඒ වගේම මතකතු සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ගහන්න. එතකොට මගේ වීඩියෝ බලන මුල්ම පිරිස අතරට ඔයගලන්ට එකතු වෙන්න පුළුවන්. ඉතින් මේ මතක් කිරීමත් එක්ක අපි ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් අදට මම ඔයාලගෙන් සමු අරගෙන යනවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.